රාදා සැරසී සිටියේ විලුඹ දක්වා වූ දිගු ගවමකිනි. එය ලහ කහ පැහැති නිසාම ඇගේ සමීප ඇහැයට එය මනාව ගැලපුණා. ඇය සූදානම් වී රෝද පුටුවත් තල්ලු කරගෙන කාමරයෙන් එළියට ආවේ අයියේ යමතමින්. රගීත් පහළට බැස්සේ ඇගේ හඬට. තම නැගණියගේ අහිංසක සුන්දරත්වය ගැන ආඩම්බරයක් මෙන්ම බියක්ද ඔහුගේ සිත තුළ දෝලනය වෙමින් තිබුණේ. සුදු මං ආවෝ ඔයා ලෑස්ති? Oh wow, you look like an angel today. ඔයා නම් අද සුරංගනාවියක් වගේ. Yes, a fallen fairy with broken wings. ඔව් වටිලා අත්තටු කැඩුණු සුරංගනාවියක්. ඇය එසේ පැවසුවේ සිතූට අහිංසකව සිනාවක් පාමින්. අපි ඉතින් ඔය කැඩුණු තටු ඉක්මනට හදාගමු. හොඳේ දැන් යමු. නැත්නම් අපේ අයියා දෙන්නවම ඔෆිස් එකෙන් ගහලා පන්නයි පරක්කු වුණා කියලා. රගීත් යමක් පවසන්නට උත්සාහ දරද්දිම මැද්දට පැනපු සිතු එසේ පවසා රාදාව පිටතට ගෙනාවේ නැවතත් සිත්‍රදීමක් සිදුවීම වළක්වන්නට සිතාගෙන. රාදා කෙතරම් උත්සාහ කළත් සෑම විටම ඇගේ හදේ වූ පීඩාව පිටතට පැමිණෙන්නේ හරි පුදුමාකාර විදිහට. සිතූ රාදා සමග ආයතනයට ගොස් බලා සිටියේ ඇයව සිතුම්හට බාර දීමටයි. ඇගේ සොයුරා මාස කීපයකට විදේශගතව සිටි නිසාම සිතුම්ගේ උපකාරයට ඇයව යෙදවීමට සිතූ සිතුවේ ඇයට වෙනත් තැනකින් පහසුවෙන් රැකියාවක් ලබා ගැනීමට නොහැකි නිසා. සිතූ මෑම් ආවද? ඔහු සිටින තැනට පැමිණි කඩවසම් තරුණයෙක් එසේ පැවසුවේ සිනා මුසු මුහුණින්. යස් සිතුම්, මේ ඉන්නේ අනුරාධා, මගේ අනාගත නෑනා. අයියා එනකම් ෆයිල් මැනේජ් කරන්න, කෝල් ආන්සර් කරන්න වගේම ඔයාගේ උදව්වට මෙයා මෙහිදී. සිතූ පවසන්නට වෙද්දී අනුරාධා මද සිනහවකින් තම මුව සරසා ගත්තා. හෙලෝ මෑම්. මෑම් කියන්න එපා. රාදා කියන්න අයියේ. එය ඉතා පහත් නමුත් පැහැදිලි හඬකින් එසේ මිමුණුවා. ඕකේ මිස් රාදා, යමු මං සර්ගේ කැබින් එක පෙන්නන්නම්. සිතූගේ සහෝදරයා මාස 8ක කාලයකට රටින් පිටව තිබීම නිසා ඔහුගේ වැඩ සිතුම්හට පැවරී තිබුණි. සිතුම් එතරම් නපුරු චරිතයක් නොවූ නිසාම රාදා ඉතා සතුටින් ආයතනය තුළ කාලය ගත කළේ වෙනදටත් වඩා දැනෙන මානසික සුවය නිසාමයි. රාදා සියලු වැඩ සතියක් තුළ පැහැදිලිව ඉගෙනගත් අතරම මාස කීපයක් තුළ ඉතා දක්ෂ ලෙස ඒ සියල්ල සිදු කළා. මේ අතර තවත් සුවිශේෂී දෙයක් වෙමින් තිබුණා. රාදා මෙනිකේ යමු ලන්ච් එක ගන්න. ඉන්න එන්නම් සිතුම් අයියේ. රාදාගේ කම්මුලක සිතුම් තවරමින් සිතුම් එසේ පැවසුවේ. ඔව්, ඔහු හා පෙමින් බැඳිලා තිබුණා. ඒ සම්බන්ධය කෙමෙන් වර්ධනය වෙද්දී රාදා සිටියේ සිහින ලොවක අතරමං වෙමින්. නමුත් ඒ සම්බන්ධය මුලින්ම සිතූට හසු වී මගින්ම රගීත්ගේ සවනට වැටුනේ ඔහුගේ ආදරයට කනකොකා හඬලමින්. අයියා අනේ මං එයාට ආදරෙයි. ප්ලීස් අයියා අනේ එයාව මට ඕනේ. රගීත් ඇයට නැවත වැඩට යාම තහනම් කළ අතරම ඒ සම්බන්ධයට තදින්ම විරුද්ධ වුණා. සුදු කියන දේ අහන්න මැනික. ඌට කිසිම දෙයක් නෑ. අනික ඌ වගේ එකෙක් එක්ක කොහොමද මැනික ඔයා ඉන්නේ? සිතූ නමින් කඳුළු සලමින් සති ගණන් බඩගින්නේ අඬන ඇය සමග රගීත් මෙලෙස වාද කරන්නේ කීවනි වරටදැයි ඔහුවත් නොදනී. අයියේ මට ඕනේ ආදරේ විතරයි. එයා විතරයි මාව මං විදියට බාරගන්න කැමති වුණේ. කොච්චර සල්ලි තිබ්බ වුණත් මං වගේ කෙනෙක්ව කවුරුත් බඳින්න කැමති වෙන්නේ නෑ. ඇය පැවසුවේ රගීත්ගේ බහුවක එල්ලි ඉකිගසමින්. සුදු මං හොයලා බලන්නම්. අඩුම මොන වගේ මිනිස්සෙක්ද කියලා දැනගන්න එපැයි. හොඳයි නම් අපේ වෙඩින් එක දවසටම ඔයාගේ වෙඩින් එකත් ගන්නවා. හැබැයි නැත්නම් මේ සම්බන්ධ නවත්තන්න ඕනේ. .
තවත් ඇය සමග වාද කොට පළක් නොවන බව දැනගත් ඔහු එසේ පැවසුවේ ඇයව සනසාලමින්. අනේ මං ආදරෙයි මගේ අයියේ. ඔහුගේ කොපුලක් සිඹ ඇය කෑ ගැසුවේ ලොකු සතුටකින්. මගේ පිස්සු කෝච්චිය යනවා බටර් නොගා. වැඩක් කරගන්න තියේ නම් බටර් අයිස් තට්ටු පිටින් ගහයි මට. රගීත් සිතුම් ගැන සොයා බැලුවේ කුඩා හෝ වරදක් හමු වේදැයි. එනමුත් සිතුම් පිළිබඳ කුඩා හෝ වරදක් හමු නොවූ නිසාම රාදාගේ කැමැත්තට ඉඩදී විවාහයට කටයුතු සූදානම් කළා. සිතූ අයියා අපේ සම්බන්ධයට හා කිව්වා. ලබන මාස 10 වෙනිදා අයියාගේ වෙඩින් එක දවසේම අපේ වෙඩින් එකත් ගන්න යන්නේ. ඔයා වියදම් ගැන බය වෙන්න එපා. ඒවා අයියා බලාගනි. මං තියන්නම්. මට අපේ වෙඩින් එක ප්ලෑන් කරන්න තියෙනවා. සිතුම්ට ඇමතුමක් ගත් ඈ හුස්මක් කටක් නොගෙන එසේ පවසා දුරකථනයේ තැබුවේ සතුටින් ඉපිලෙමින්. හෙලෝ බොස්. කිරිල්ලි කූඩුවටම වැටිලා. අපිට තියෙන්නේ වෙලාවට කූඩුව වහන එක විතරයි. සිතුම් පැවසුවේ නසරාණි හිනාවකින් මුව සරසගෙන. මට ඉවසිල්ලක් නෑ ඒ මොහොත එනකම්. දුරකථනයේ එහා පසින් ඇසෙනු හඬ ඉතාමත් උද්‍යෝගී විය. සර් වැඩේට මට හොඳට සලකනවා නේද? මට ලක්ෂ 10ක් නම් මදි. ඔය කෙල්ල බැන්දා නම් කෝටි ගානක දේපලනේ. අඩුම ලක්ෂ 50ක්වත් ඕනේ. ඔහු පැවසුවේ හඬ මදක් බරකොට බැරෑරුම් ස්වරයෙන්. Okay no problem. I will pay it. අවුලක් නෑ මං ගෙවන්නම්. සිතුම් දුරකථනය තැබුවේ සතුටින් පිළෙමින්. ඉතින් යාළුවනේ කීප දෙනෙක් වොයිස් කරන්න කියලා ඉල්ලපු නිසා මේ වොයිස් කරන්නේ මම දන්නවා ටකරමකට ගල් ගහනවා වගේ සීන් එකක් තියෙනවා කියලා. වටේන් ඇහෙන සද්ද බද්දත් එක්ක ඉතින් අකමැති අය වොයිස් එක අඩු කරලා අහන්න. මේ ටික දවසට විතරයි කතාව වොයිස් කරන්නේ. එක්කෙනෙක්ගේ මේ මගේ කතාව කියවෙන මුල ඉඳන් ඉන්න කෙනෙක්ගේ අයි ඔපරේෂන් එකක් කරලා තියෙනවා. ඉතින් එයාට කියවන්න අමාරු නිසා තමයි මේ ටකරම් වොයිස් එකෙන් වොයිස් කරන්න හිතුවේ. ඉතින් අකමැති අයට පුළුවන් වොයිස් එක අඩු කරලා කතාව අහන්න. ඉතින් කතාව ගැන අදහසක් කියන් යන්න කියලා ඩිෆ්න ආදරෙන් ඉල්ලනවා. ආදරේ ඔයාලා හැමෝටම.